හරි ඕකේ මේ මොකද්ද? ඊෂා. ඊෂා. පූස් පැටියෙක් ඉන්නවා. මගේ අතේ ඉන්න ලස්සන පුංචි හුරතව පූස් බබෙක්. අද අපි කරන්න හදන්නේ ලින්දර දාලා මරන සෙල්ලම. එහෙනම් අපි යමු. උගලන්ට පුළුවන් නම් කියන්න ඊළඟ මේ මම මේ නිකන් මේ අහන්නේ හරිද මට තේරෙන්නේ නැහැ. නිකන් අර hina වෙච්ච විදිහම මෙන්න මෙතන මට වැඩි අල්ලන්නේ නැහැ. යා අමුතු විදියට hina වුනේ. ඔය එහෙනම් අපි යමු. උගලන්ට පුළුවන් නම් කියන්න ඊළඟටම ශ්‍රී ලංකාවේ කාත් එක්කද කියලා. සෙල්ලම් කරන්නේ. What's going on, bro? ඊෂා මොකද්ද කරන්නේ නීෂා? අර පූසා කෑවයිම කෑගන්න. ඊෂා ඉක්මනට ඊෂා පරක් වෙනවා අපිට වීඩියෝ එක කරන්න. ඉක්මනට කරන දෙයක් කරන්න ඕන. පව් බං. ඒ පව් බං. ඒ පව් බං ඇත්තටම ඈ. ඇයි බං මේ මම හිතුවා මම ඒ කියන්නේ මට hina වෙද්දිම තේරුණා බං. හරිද නිකන් අමුතු මේ මන්ද මානසික ගෑණියෙක් කියලා මට තේරුණා ඒක hina වෙද්දිම. ඔය ගාද්දිම තේරුණා මන්ද මානසික ගෑණියෙක් කියලා. ඉතින් මම හිතුවේ නෑ ඔච්චර මන්ද මානසිකයි කියලා පූස් එක්ක ලින්දකට දාන්න තරම්. ඉතින් මේවා මේ ලංකාවේ මිනිසුන්ට පේන්නේ නැද්ද? පෙනිලත් ඇස් දෙක වහගෙන ඉන්නවද කියන්නත් මන් දන්නේ නෑ. ඊළඟට සෙල්ලම් කරන්න ඕනේ කාත් එක්කද කියලා ඇහුවා නේද? මම එන්නම් ඔයත් එක්ක සෙල්ලම් කරන්න. මම ඇවිල්ලා ඊළඟ පාර උඹව දානවා ලින්දට. ඊට පස්සේ උඹ පීනපන්. වැඩක් නෑ ඉතින් මුන්ට කියලා බා. මුන් වැඩක් නෑ කතා කරලා. කව් බං සත්තු අහිංසක සත්තු ඊෂාගේ අම්මා මතක් වෙනවා මට මේ වෙලාව. අම්මට හච්චිනුත් යනවා.